අපි සඳතැන්න බලන්න යන්නේ. ඒක තමයි ලංකාවේ උත්සවවල කියලා විතර වෙන්නේ. හෙලෝ ගායිස්, ඉතින් කොහමද? ඔන්න කාලෙකට පස්සේ අපි ආයෙත් ඉතින් ආලත් එක්ක අපේ වීඩියෝ එකකින් එකතු වුණා. අපි ගියා නුවරඑළියේ නාදගම මියුසික් ෆෙස්ටිවල් 2025 බලන්න. එදා අපි නාදගම බලලා ඉවර වෙලා නුවරඑළියේම තමයි නතර වුණේ. ඉතින් ඊළඟ දවසේ නුවරඑළියේ බලන්න යන්න තැනක් හිත ඉද්දි අපේ සෙට් එකෙන් අයිඩියා එකක් ආවා. ඔයාලා අහලත් ඇති සඳතැන්න බලන්න යමු කියලා. ඒ කියන්නේ මූන් ප්ලේන්ස් බලන්න යමු කියලා. ඉතින් ඒ යෝජනාවට අනුව අපි උදෙන්ම මූන් ප්ලේන්ස් බලන්න පිටත් වුණා. උදේ 9 විතර වෙද්දී අපිට මූන් ප්ලේන්ස් වල එන්ට්‍රන්ස් එක ළඟට එන්න පුළුවන් වුණා. එදා ලෝන් වීකෙන්ඩ් එකක් නිසා සෑහෙන සෙනඟක් එතනට ඇවිල්ලා හිටියා. දැන් සඳතැන්න බලන්නයි යන්නේ. අපි සඳතැන්න බලන්න යන්නේ. එයාලගේ ජිප් එකක යන්න වෙනවා අපිට අපේ වාහනයක යන්න බෑ. ටිකට් එක ඇතුළට එන්න රුපියල් 100යි. ඒකට අපි ජිප් එකට දෙන්න ඕන වෙන්න මේ ගාන. රුපියල් 3000ක් තමයි දෙන්න තියෙන්නේ. ඔයාලට පේනවා ඇති අපි දැන් මේ පහු කරන ඒරියා එක ෆැක්ටරි එක බිල්ඩින් එකක් වගේ. මේක නම් ස්ට්‍රෝබෙරි ෆාම් එකක් කියලා පේනවා අපිට. උඩට යන්න තියෙන්නේ ගොඩක් පටු පාරකින්. යනවා නම් ඕෆ් රෝඩ් වාහනයකින් විතරයි යන්න පුළුවන්. මේ බොලරෝ එකේ යද්දි හයියෙන් අල්ලගෙන පැද්දි ආතල් එකේ යන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති ඉස්සරහින් එන වාහන වලට සමහර විට අපිට ආයේ රිවර්ස් එකට ගිහිල්ලා ඉඩ දෙන්න වෙනවා. ඒ තරම් පටුයි මේ යන්න තියෙන පාර. උඩට ගියාම තමයි guys මාරම අත්දැකීම තියෙන්නේ. ඉතින් උඩට යනකම් මාත් එක්කම ඉඳලා ඒ අත්දැකීම විඳගන්න. මේක තමයි guys සීතාඑළිය ෆාම් එක කියන්නේ. ඔයාලා අහලත් ඇති. සාමාන්‍යයෙන් රජයෙන් අලුත් බීජ වර්ගයක් හඳුන්වා දෙනකොට ඒක ඉස්සල්ලාම ට්‍රයල් කරලා බලන්නේ මෙන්න මේ ෆාම් එකේ තමයි. මෙතන බෝඩ් එකෙත් ගහලා තියෙනවා guys සංචාරක කලාපය තුල බීජ අර්ථාපල් වගාවක් තියෙන හින්දා පිටස්තර කිසිදු වාහනයක් ඇතුල් කරන්න තහනම් කියලා. ඔයාලට ඉතින් දෙපැත්තේ සුන්දරත්වය බලාගෙන හැමීට උඩට යන්න තමයි තියෙන්නේ. මට වීඩියෝ එක එඩිට් කරද්දි ක්‍රොප් කරන්න හිතුනෙත් නෑ මේවා. ඉතින් දෙපැත්තේ ඔයාලට පෙන්වන්න ඕන කියලා හිතුන හින්දාම දැම්මා. ඔයාලට දෙපැත්ත බැලුවොත් පෙනෙයි වගා කටයුතු කරගෙන යනවා. එයාලා ට්‍රැක්ටර් රථ එහෙම ඒ වෙනුවට යොදා ගන්නවා. ඈතත් අපිට ලස්සනට කඳු ඈවල් එහෙම පේනවා. ඒ වගේම සීතලයි. ඔයාලට මේ අත්දැකීම විඳගෙන උඩට යන්න තමයි තියෙන්නේ. මම ඉතින් දෙපැත්තේ පේන දේවල් ඔයාලට වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. ඔයාලත් වීඩියෝ එක බලලා ඒ අත්දැකීම ගන්න. කඳු නැගලා පල්ලම් බැහැලා තමයි guys අපිට අදාළ තැනට යන්න තියෙන්නේ. අර ඈතින් පල්ලමේ පේන්නේ අපිට යන්න තියෙන පාර. මගදී යාළුවෙක් හම්බුණා guys. ඉතින් එයාට පොඩ්ඩක් ඉඩ දීලා එයා යනකම් අපි නැවතිලා හිටියා.
අපේ ෆයිනල් view point එක දැන් ඉඳන් අපිට පේන්න ගන්නවා guys. ඔයාලට ඈතින් බැලුවොත් පෙනෙයි චූටියට නිකන් බින් හදපු පොඩි බල්කනියක් වගේ කෑල්ලක්. ඔන්න guys ඉතින් අපි වාහනෙන් එන්න පුළුවන් උඩම තැනට ආවා. මෙතනින් එහාට ඉතුරු ටික නම් පයින් තමයි යන්න තියෙන්නේ. මීටර් 100ක් වගේ තමයි යන්න තියෙන්නේ. වාහනේ ආපු ඩ්‍රයිවර් අපිට උපදෙස් දුන්නා අනිවාර්යෙන් විනාඩි 15න් ආපහු එන්න කියලා. ඉතින් අපි පුළුවන් තරම් ඉක්මනට උඩට නැග්ගා. දැනටමත් විනාඩි 5ක් විතර ගිහිල්ලා guys. ඒ හින්දා අපි උඩ කට්ටිය පිරෙන්න කලින් ඉක්මනට දුවලා ගිහිල්ලා උඩට නැග්ගා. මෙතන උඩ මාරම හුලඟක් තියෙන guys. ඔයාලගේ අතේ හුලඟට යන දේවල් තියෙනවා නම් තොප්පි හැම දාගෙන ඉන්නවා නම් පොඩ්ඩක් අල්ලගෙන ඉන්න. මෙතන එක්ස්පීරියන්ස් එක ගන්න නම් guys ඉතින් ඇවිල්ලාම බලන්න ඕනේ. මේක තමයි ලංකාවේ සොවිතුන කියලා විතර වෙකට වෙයි. ඒ තමයි 360 view එක දෙන ලංකාවේ view point එක. මං කියලත් guys ඉතින් ෆෝන් එකෙන්ම ලෝකෙ දකින්න බෑනේ. ඒ හින්දා මාත් ටිකක් වටේ සිරිනරඹන්න පටන් ගත්තා. ඊට පස්සේ අපේ විනාඩි 15 ඉවර වුණා. ඒ හින්දා අපි පල්ලෙහාට බහලා ෆොටෝ එකකුත් ගහලා එහෙම ආයෙ යන්න පිටත් වුණා. අපි ලොං වීකෙන්ඩ් එක ආපු හින්දා මෙතන ගොඩක් බිසි වෙලා තියෙන්නේ. හින්දා හරියටම අපිට උඩ ඉන්න විනාඩි 15යි හම්බුනේ. හින්දා අපි ෆොටෝස් ටික අරගෙන ඉක්මනට පල්ලෙහාට යනවා දැන්. උඩක වැඩි උඩක සරයි ටිකක් සීතලයි වගේම. අපි දැන් උතන බලලා යන්න පිටත් වුණා. මේ ගොඩක් අය බලාගෙන ඉන්නේ අපි එනකන් නෙමෙයි, අපි ගිය වාහනේ එනකන්. ඔන්න ඔහොමයි guys අපේ සඳතැන්න ගමන නිමා වුණේ. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් සජිත් බ්‍රෝ YouTube channel එක subscribe කරලා තියාගන්න.